ඔයා Gmail account එකක් පාවිච්චි කරනවා නම් ඒක ආරක්ෂා කරගන්න එක ගොඩක් වැදගත් දෙයක්. ඒකට හේතුව කෙනෙක් ඔයාගේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දැනගත්තනම් ඒ හරහා ඔයාගේ හැම ඇප්ලිකේෂන් එකක්ම ඇක්සස් කිරීමේ හැකියාව තියෙනවා. මේ විදිහට ඔයාගේ බෑන්කින් ඩීටේල්ස් සහ අනිකුත් සියලුම තොරතුරු වෙන කෙනෙකුගේ අතට පහසුවෙන් පත්වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ දේවල් වලින් ඔයාගේ account එක ආරක්ෂා කරගන්න ඔයාට කරන්න පුළුවන් දේවල් කීපයක්ම තියෙනවා. ඉතින් මම මේ හැම දෙයක් ගැනම මේ වීඩියෝ එකේදී කතා කරනවා. බලමු මේ options මොනවද කියලා. පළවෙනි option එක two factor authentication. මේකෙදි ඔයාට පුළුවන් ඔයාගේ වැඩ කරන phone number එකකට Google account එක verify කරගන්න. අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මුලින්ම ඔයා settings app එක open කරගෙන මේ විදිහට ටිකක් පල්ලෙහාට ඇවිල්ලා Google කියන tab එක touch කරගන්න. ඊළඟට Google account එකේ නමට දකුණු පැත්තේ තියෙන arrow එක click කරන්න. ඊළඟට එන options වලින් manage your Google account කියන option එක touch කරන්න. මෙතනදී ඔයාගේ Google account එක නැවත බලා ගන්න පුළුවන්. ඊළඟට security and sign in කියන option එක touch කරගන්න. මේ ඔප්ෂන් එක යටතේ ටිකක් පහළට එන්න ඊළඟට ඔයාලට පුළුවන් two step verification කියන ඔප්ෂන් එක ටච් කරගන්න. ඊළඟට add number කියන ඔප්ෂන් එක ටච් කරගන්න. ඊට පස්සේ add a number කියන ඔප්ෂන් එක ටච් කරලා ඔයාගේ ෆෝන් නම්බර් එකක් මෙතනට add කරගන්න. දැන් ඔයාට පුළුවන් two step verification එක turn on කරගන්න. දෙවෙනි ඔප්ෂන් එක pass key. සරලවම කිව්වොත් මේ ඔප්ෂන් එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ fingerprint sensor එකක් තියෙනවා නම් ඒ fingerprint sensor එක පාවිච්චි කරලා ඔයාගේ account එක verify කරගන්න. ඒකට ඔයා කරන්න ඕනේ ඔයා කලින් වගේම ඔයාගේ Google account එක තියෙන තැන හොයා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් sign in and security යටතේ තියෙන pass keys and security කියන ඔප්ෂන් එක select කරන්න. ඊළඟට ඔයා ෆෝන් එක අන්ලොක් කරන්න අවශ්‍ය ෆින්ගර්ප්‍රින්ට් එක මෙතනට දෙන්න ඕනේ. දැන් use pass keys කියන බටන් එක ටච් කරගන්න. ඒත් එක්කම pass key කියන ඔප්ෂන් එක ඔයාගේ account එකට ඇඩ් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. තුන්වෙනි ඔප්ෂන් එක විදිහට ඔයාලට පුළුවන් ඔයා ළඟ තියෙන වෙනත් ඊමේල් එකක් පාවිච්චි කරලා ඔයා log වෙලා ඉන්න ඊමේල් එක verify කරගන්න. ඒකටත් ඔයාගේ account එකේ security and sign in කියන ඔප්ෂන් එකට යන්න. ඊට පස්සේ security and sign in කියන option එක යටතේ තියෙන recovery email කියන option එක touch කරන්න. ඊළඟට add recovery email කියන option එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඔයා ළඟ තියෙන වෙනත් email එකක් මෙතනට add කරගන්න. ඊළඟට ඔයා add කරපු email එකට එන OTP code එක ඇතුළත් කරලා email එක verify කරගන්න. ඊළඟට ඔයා ඇඩ් කරපු ඊමේල් එක සාර්ථකව ඇඩ් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. හතරවෙනි ඔප්ෂන් එක authenticator. මේ ක්‍රමය පාවිච්චි කරන්න කලින් මුලින්ම Play Store එකට ගිහිල්ලා authenticator app එක download කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන ඉවර වෙලා නැවතත් ඔයාගේ account එකේ sign in and security කියන option එකට එන්න. ඒ යටතේ ඔයාලට පහළ බලා ගන්න පුළුවන් authenticator කියන option එක. අන්න ඒක select කරන්න. ඊළඟට setup authenticator කියන බටන් එක ටච් කරගන්න. ඒත් එක්කම ඔයාලට QR code එකක් බලා ගන්න පුළුවන්. ඊළඟට QR code එක පහළ තියෙන can't scan it කියන බටන් එක ටච් කරගන්න. ඊළඟට මේ විදියට highlight වෙලා තියෙන link එක copy කරගන්න. ඊට පස්සේ ඔයා නැවත කලින් download කරපු app එකට එන්න. ඊළඟට පහළ තියෙන plus mark එක ටච් කරගන්න. දැන් enter a setup key කියන බටන් එක ටච් කරගන්න. ඊළඟට ඔයාලට පුළුවන් ඔයා copy කරපු link එක මෙතනට paste කරගන්න. ඔයා link එක type කරගෙන save කරගත්තා නම් ඒ link එකට අදාළ අංක 6ක code එකක් බලා ගන්න පුළුවන්. ඊළඟට නැවත ඔයාගේ account එකට එන්න.
ඊළඟට ඔයා ඒ කෝඩ් එක මෙතන ටයිප් කරගෙන account එක verify කරගන්න. දැන් authenticator කියන option එක ඔයාගේ account එකට add වෙලා තියෙනවා බලාගන්න පුළුවන්. අවසාන ඔප්ෂන් එක බැකප් කෝඩ්ස්. බැකප් කෝඩ්ස් ගැන පැහැදිලි කිරීමක් කරනවා නම් හිතන්න ඔයා හදිසි අවස්ථාවක ඔයාගේ account එකට log වෙනකොට Google එකෙන් ඔයාට OTP කෝඩ් එකක් එවනවා ඔයාගේ account එකට ඔයාමද log වෙලා ඉන්නේ කියලා දැනගන්න. ඒත් සමහරක් වෙලාවට මේ කෝඩ් එක එන්නේ නැති අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක ඔයාට පුළුවන්කම තියෙනවා මේ බැකප් කෝඩ්ස් කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා ඔයාගේ account එකට පහසුවෙන්ම log වෙන්න. බලමු මේ ඔප්ෂන් එක ඔයාගේ account එකට add කරගන්නේ කොහොමද කියලා. ඒකටත් ඔයාගේ account එකේ security and sign in කියන ඔප්ෂන් එකට යන්න. ඊට පස්සේ security and sign in කියන ඔප්ෂන් එක යටදී පහළට වෙන්න තියෙන backup codes කියන ඔප්ෂන් එක ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ ටිකක් වෙලා මේ විදිහට load වෙනවා. ලෝඩ් වෙලා ඉවරුණාට පස්සේ ඔයාට පුළුවන් get backup codes කියන බටන් එක ටච් කරගන්න. ඊළඟට ඔයාට codes 10ක backup එකක් බලා ගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය නම් backup codes download කියන option එක දීලා download කරගන්න වගේම print කියන option එක දීලා PDF එකක් විදිහට ගෙන්න ගන්නත් හැකියාව තියෙනවා. දැන් ඔයාට පුළුවන් ඒ codes 10න් එක code එකක් පාවිච්චි කරලා ඕනෑම වෙලාවක පහසුවෙන් ඔයාගේ account එකට log වෙන්න. ඉතින් මං හිතනවා මේ කතා කරපු දේවල් ඔයාට යම් තාක් දුරකට හරි තේරෙන්නේ නැති කියලා ඒ වගේම ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. ඉතින් මේ options ඔයා කලින් පාවිච්චි කරලා තියෙනවා නම් පහලින් comment කරගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ ගැන ඔයාගේ අදහසත් පහලින් comment කරගෙන යන්න. ඒ වගේම නොදන්න කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් වටිනා වීඩියෝස් බලන්න channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න.